ඔයත් කැමතිද ඔයාගේ වීඩියෝස් මෙන්න මේ විදියට බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන විදියට හදාගන්න. ඒ වගේම CapCut Pro version එක කොහොමද නොමිල ගන්න කියලා අද වීඩියෝ එකෙන් කතා කරනවා. ඉතින් ඔයාලට හොඳ කැමරාස් නැහැ, හොඳ iPhone එකක් නැහැ කියලා කිසිම වෙලාවකදී කරදර වෙන්න ඕනේ නැහැ. ඉතින් මම කියලා දෙන විදියටම කරොත් එහෙම ඔයාලට විනාඩි 5ක් ඇතුළත ඔයාගේ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා එඩිට් කරගන්න පුළුවන්. හරි. අපි යන වීඩියෝ එකේ ඉස්සරහට ගිහලා කතා කරමු කොහොමද මෙන්න මේ විදිහටම වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න කියලා. වෙනදා වගේම සුබ දවසක් කියලා ඔයාලා සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා පහන් ටෙක්නික් YouTube channel එකට. ඔයාලා මේක තුල ඉන්නේ පහන් ටෙක්නික් YouTube channel එකෙන් ගෙන තවත් brand new video එකක් එක්ක. ඉතින් ඔයා අපේ channel එක තාමත් subscribe කරලා නැත්නම් subscribe කරලා ඒ වගේම පල්ලෙහා තියෙන bell icon එක all දාලා තියාගත්තොත් තමයි ඔයාලට අපි දාන වීඩියෝ එකක් notification එක කරා ගෙන්න ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඔයාලට හොඳ කැමරාස් නැහැ, හොඳ iPhone එකක් නැහැ කියලා කිසිම වෙලාවකදී කරදර වෙන්න ඕනේ නැහැ. ඉතින් මම කියලා දෙන විදියටම කරොත් එහෙම ඔයාලට විනාඩි 5ක් ඇතුළත ඔයාගේ වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරලා එඩිට් කරගන්න පුළුවන්. අපි යන වීඩියෝ එකේ ඉස්සරහට ගිහලා කතා කරමු කොහොමද මෙන්න මේ විදියටම වීඩියෝස් වල බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් කරගන්න කියලා. හරි. අපි එන CapCut app එක open කරලා මෙන්න මේ විදිහට new project කියන එකට touch කරලා අවශ්‍ය වීඩියෝ එක select කරගමු. ඉතින් ඊට කලින් දෙයක් මතක් කරන්න ඕනේ. වීඩියෝ එකේ අනවශ්‍ය කැලේ ටික අයින් කරලා edit කරගන්න ඕනේ ඉස්සෙල්ලාම. හරි. ඉතින් මම මෙන්න මේ විදිහට මම වීඩියෝ එකක් select කරගන්නවා. ඉතින් ඔයාලට පුළුවන් මම මෙන්න මේ කියලා දෙන විදිහටම වීඩියෝ එකක් add කරගන්න. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ පල්ලෙහාම bass set එක. මෙන්න මේ effect කියන එකට touch කරන්න. ඊට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ video effect කියලා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් මේ ඉෆෙක්ට් ටික ලෝඩ් වෙනවා. ඉතින් ඔයාගේ මෙන්න මේ හරියේ බ්ලර් කියලා ඉෆෙක්ට් එක ගන්න නැත්නම් ඔයාලට පුළුවන් මෙන්න මේ සර්ච් බාර් එකේ බ්ලර් කියන එක සර්ච් කරගන්න. ඉතින් මගේ මෙන්න මෙතන බ්ලර් කියලා තියෙන නිසා මම මෙන්න මේක ටච් කරනවා. හරි. එහෙම ටච් කරගත්තට පස්සේ මේකේ බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙන එක ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ විදිහට මෙන්න මේ බාර් එක ඇදලා මේක 10ට වගේ සෙට් කරගන්නවා. ඊට පස්සේ මම මෙන්න මේක ටච් කරනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මෙතනින් ඔයාලට මෙන්න මේකේ ඇඩ්ජස්ට්මන්ට් කරගන්න. වීඩියෝ එකේ ගානට ඔයාලට පුළුවන් මෙන්න මේක ඇදගන්න. ඉතින් මේ වෙද්දි වැඩින් 150ක විතර මට්ටමක් ඉවරයි. ඉතින් අපිට දැන් තියෙන්නේ මෙන්න මේ වීඩියෝ එකම අහපව් ඇඩ් කරන්න. ඔයාලට මෙතන බලා ගන්න පුළුවන් ඒ ඕවර්ලේ කියලා බටන් එක අන්න ඒක ටච් කරාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් ඒ ඔයාගේ ගැලරියේ තියෙන වීඩියෝස් ටික ඕපන් වෙනවා. ඊට පස්සේ ඔයාලට පුළුවන් අර වීඩියෝ එකම අහපව් ඇඩ් කරගන්න. ඉතින් අපි දැන් ඇඩ් කරගත්ත වීඩියෝ එකම අර වීඩියෝ එකේ ගානටම ඇඩ්ජස්ට් කරගන්න ඕනේ. ඉතින් ඇඩ්ජස්ට් කරගත්තට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මේ පල්ලෙහා මෙන්න මේ බාර් සෙට් එක. ඉතින් මේ බාර් සෙට් එක පොඩ්ඩක් එහාට කරාට පස්සේ බලා ගන්න පුළුවන් ඔයාලට remove bg කියලා. අන්න එක ටච් කරගන්න. ඊට පස්සේ ඔයා මෙන්න මෙතන තියෙන auto remove කියන එක දෙන්න. හරි. ඉතින් ඒක දුන්නාට පස්සේ ඔයාලට බලා ගන්න පුළුවන් මෙන්න මෙතන load වෙනවා. ඉතින් ඔයාලට දැන් බලා ගන්න පුළුවන් ඔයාගේ වීඩියෝ එකේ සාර්ථකව බෑග්ග්‍රවුන්ඩ් එක බ්ලර් වෙලා තියෙනවා. ඉතින් ඒක පිරලා ඉවරනාට පස්සේ ඔයාලට කරන්න තියෙන්නේ මේක එක්ස්පෝර්ට් කරගන්න. ඉතින් මම අර වීඩියෝ එක පටන් ගද්දි කිව්වත් වගේම CapCut app එක මේ වෙද්දි අපිට pro version එකක් වෙලා තියෙනවා. හැම ඉෆෙක්ට් එකම මේ වගේ මියුසික් එකම අපිට buy කරන්න වෙලා තියෙනවා. ඉතින් ඔයාලට පුළුවන් CapCut app එක වෙනත් ක්‍රම හරහා ගන්න. ඒ වගේම අපේ group එකට join වෙනොත් එහෙම ඔයාලට CapCut Pro version එක ඔයාලට නොමිලේම ලබා ගන්නත් පුළුවන්. ඉතින් යාළුවනේ අද වීඩියෝ එක කොහොමද? මම හිතනවා අද වීඩියෝ එක වලට වැදගත් වෙන්නේ නැති කියලා. මේ වගේ වීඩියෝස් දිගටම නරවන්න අපේ channel එක subscribe කරලා එකතු වෙන්න. ඒ වගේම වීඩියෝ එකක් දාපු ගමන් notification එක කරා ගෙන්න ගන්න. bell icon එක all දාලා තියාගන්න. එහෙනම් මේ වගේ තවත් brand new වීඩියෝ එකකින් හම්බ වෙමු. පහන් ටෙක්නික් YouTube channel එකේ.